හරි අපි මේ ෂෝට් වීඩියෝ එකේ කතා කරමු කොහොමද Binance Pay කියන ඔප්ෂන් එක යොදාගෙන Binance Pay හරහා අපි ළඟ තියෙන USDT එහෙම නැත්නම් අපි ළඟ තියෙන ක්‍රිප්ටෝ මොන නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි කොහොමද වෙන කෙනෙක්ට යවන්නේ send කරන්නේ කොහොමද වෙන කෙනෙක්ට එහෙම නැත්නම් withdraw කරන්නේ කොහොමද කියන එක. right ඒ සඳහා මම මුලින්ම යනවා අපේ හෝම් පේජ් එකේ මම දැන් ඉන්නේ. ඉතින් හෝම් පේජ් එකේ ඔයාලා දන්නවා Binance Pay වලට යන්න ඕන. කොහෙද Binance Pay එක තියෙන්නේ? බලන්න දකුණු අත පැත්තේ ඉහළ කෙළවරේ තියෙන Binance Pay icon එක. මෙතන තියෙනවා Binance Pay icon එක. right ඔන්න ඔතන touch කරන්න. ඔතන touch කරාට පස්සේ කෙලින්ම Binance Pay වලට යන්න පුළුවන්. ඉතින් ඔතන එක කෙටි ක්‍රමයක් තමයි කෙලින්ම home page එකෙන් අපිට Binance Pay වලට යන්න පුළුවන්. ඒකට තව option එකක් තියෙනවා Binance Pay වලට යන. ඒකත් මම මතක් කරලා එන්නම් මෙතනදිම අපිට පුළුවන් funding wallet එකට ගිහිල්ලා Binance Pay කියන option එකට යන්න. right මම ඒකත් මතක් කරනවා. ඉතින් මේක තමයි ලේසිම ක්‍රමය home page එකේ ඉඳන් දකුණු පැත්තේ ඉහළ මම මේ ඉතාලියෙන් පෙන්නන තැනින් කෙලින්ම අපිට Binance Pay එකට යන්න පුළුවන්. ඊට අමතරව අපිට තව පුළුවන් මෙන්න මේ විදිහේ යන්න. ඔයා යන්න ඕන wallet වලට. හරි wallets කොහෙද wallets තියෙන්නේ? ඔයාලා දැන් දන්නවා පල්ලෙහා තියෙන icon පහින් යටම තියෙන එක තමයි wallets. ඔන්න මම wallets touch කරා. දැන් ඒක highlight වෙලා තියෙන wallets වලට ආවට පස්සේ එන්න funding wallet එක. right උඩ තියෙන මෙන්න මෙතන funding wallet එක කියලා. අනේ funding wallet එකට ආවට පස්සේ මෙතන select කරාට පස්සේ බලන්න මෙතන pay කියලා එකක් තියෙනවා. ඉතින් මේක තමයි Binance Pay. ඉතින් ඔතන touch කරත් යන්නේ අපි අර කතා කරපු මුල් තැනටම තමයි යන්නේ. මෙතන කතා කරා මේ විදිහටම මෙතෙන්ට තමයි එන්නේ Binance Pay වලට. right එතකොට ඔප්ෂන් දෙකක් තියෙනවා. කෙලින්ම හෝම් පේජ් එකේ ඉඳන් Binance Pay වලට යන්න පුළුවන්. නැත්නම් funding wallet එකට ආවිත් එතනින් pay වලට Binance Pay ඔප්ෂන් එකට එන්නත් පුළුවන්. right එතකොට මම ගොඩක් දුරට use කරන්නේ කෙලින්ම හෝම් පේජ් එකේ ඉඳන් යන තැන. ඉතින් ඔයාලත් ඒක use කරන්න පුළුවන්. හරි ඔන්න දැන් මම හෝම් පේජ් එකේ Binance Pay කියන icon එක touch කරලා මෙතන ඔන්න දැන් මම Binance Pay කියන window එකට ආවා. ඉතින් මෙතනදී අපි දැන් ඩොලර් යවන්න හදන වෙන කාට හරි send කරන්න හදන. ඉතින් මෙතන තියෙනවා send කියන option එක මෙන්න මෙතන. right මේ send කියන තැන touch කරන්න ඕන. ඩොලර් සහ ක්‍රිප්ටෝ අපි යවනවා නම් වෙන කාට හරි මෙන්න මෙතන තමයි touch කරන්නේ. right මෙතන send කියන එක මම touch කරනවා. right send කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට එනවා. ඉතින් මෙතනදී මේ email එක හරහා අපිට email එක හරහා වෙන කාට හරි අපේ තියෙන ක්‍රිප්ටෝ වෙන කාට හරි යවන්න පුළුවන්. USDT හෝ අපි ළඟ තියෙන ක්‍රිප්ටෝ වෙන කාට හරි යවන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් phone number එක හරහා යවන්න. ඊට පස්සේ අපිට පුළුවන් pay ID එක හරහා යවන්න. Binance Pay ID එක. මේ pay ID එක කොහෙද තියෙන්නේ කියන එක මම දැන් ටග් ගාලා පෙන්නන ඕන ආපහු පොඩ්ඩක් මෙතනින් මම බෑක් කරනකොට මේ තියෙන්නේ Binance Pay ID එක. Binance Pay වලට ආවට පස්සේ මෙතන යටින් තියෙනවා my pay ID කියලා. මේක තමයි Binance Pay ID එක. ඉතින් ඕක use කරගෙන අපිට යවන්නත් පුළුවන්. ඊට පස්සේ අනිත් option එක තමයි Binance unique ID එක. right ඊට පස්සේ තියෙනවා Binance Pay ID. ඊට පස්සේ තියෙනවා Binance වෙන මෙතන unique ID එක. ඉතින් මේ Binance unique ID එක කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා user center. අපි home page එකේ user center වලට ගියාට පස්සේ එතන අපි nickname එක ළඟ touch කරාට පස්සේ යටින් එනවා email එක. අපි registration information වල අපේ email එක එනවා. ඊට පස්සේ ඒකට යටින් තියෙනවා Binance unique ID එක. ඉතින් මම ටග් ගාලා ඒකත් පෙන්නලා මෙන්නම් ඔයාලට කොහොමද ගන්න කියලා. මම මෙතනින් back කරලා එනවා home page එකට. home page එකට ආවට පස්සේ ඔයාලා දන්නවා මෙන්න මේ දකුණු අත පැත්තේ ඉහළ තියෙන ටග් මෙන්න මෙතන user center right ඔතන මම touch කරනවා. ඔතන touch කරාට පස්සේ මගේ මේ පෙන්නන මෙන්න මෙතන nickname එක උඩින් මම මෙතන touch එකක් දෙනවා. right ඔතන touch කරාට පස්සේ මේ බලන්න අපේ තියෙන email එක registration info email එක තියෙනවා. මේ email එකෙන් තමයි මම මේ Binance එකට register වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන UID කියලා තියෙන්නේ Binance එකේ unique ID එක. ඒතකොට Binance ID කියන්නේ මේ UID කියන්නේ දෙකම එකට right. ඉතින් ඒක බටලව ගන්න එපා. right. ඒතකොට ඔය කියන option හතරේ මේ email එකනුයි UID එකනුයි එහෙම නැත්නම් Binance ID එකනුයි Binance Pay ID එකනුයි අපිට පුළුවන් සහ phone number එකකින් අපි register වෙලා තියෙන phone number එකකින් අපිට පුළුවන් අපිට අපි ළඟ තියෙන crypto එහෙම නැත්නම් USDT වෙන කාට හරි යවන්න send කරන්න මෙන්න මේ Binance Pay කියන option එක use කරගෙන. right එතකොට මම ආපහු එනවා දැන් ඔන්න Binance Pay එකට. right ආවට පස්සේ send මෙන්න මෙහෙම දැන් ඉන්නේ දැන්. right එතකොට මම කාට හරි email එකක් කරා යවන්නදී දැන් ඔයාලට live කරලා පෙන්නන්නම්. right එතකොට මේ email කියන එක select කරලා තියෙන්න ඕනේ. email එක හරහා යවනවා නම් මේ email කියන එක select කරලා තියෙන්න ඕනේ. මෙතන email එක දැන් බලන්න select වෙලා තියෙන්නේ. එහෙනම් මම මෙතන යවන්න ඕන කෙනාගේ email එක මම මෙතන type කරනවා. හරි. ඒකට ඔයා එවලා තියෙනවනේ email එක එයා copy කරගෙන ආවිල්ලා මෙතන හරියට type කරන්න ඕනේ. right හරි email එක දෙන්න ඕනේ. ඒකට මම යවපු list එකක් තියෙනවා මේ යට. ඉතින් මේ list එක මට ඒ යවපු list එක auto save වෙනවා. මම කාට හරි එකක් යවුවා නම් ඒක auto මේ විදිහට save වෙනවා. ඒකට මට පුළුවන් එතන මේකත් තෝරගන්න යවන්න ඕන එක. මම මෙතන එකක් තෝරගන්න ඔයාලට live මේක practice මේක කරලා පෙන්නන්න ඕනේ හින්දා. right ඔන්න මම එකක් එතකොට තෝරගන්නවා. මෙතන මගේ තියෙන list එකෙන් මම එකක් තෝරගත්තා. ඊට පස්සේ මෙන්න මේක මම තෝරගන්නවා. ඔන්න තෝරගත්ත ගමන් ඊළඟ step එකට ඔටෝම ඇරයි යනවා.
රයිට් එතැදි ඊමේල් එක තෝරගත්තට පස්සේ මෙන්න මේ ස්ටෙප් එක මෙන්න මෙතන තමයි එන්නේ. ඉතින් මෙතන ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න ඕන. මෙතන මේ Binance Pay එක ඇතුළට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් එතන Binance Pay එකේ ආරක්ෂාවට අපිට ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගන්න එහෙම නැත්නම් වින්ඩෝ එක රෙකෝඩ් කරගන්නවත් අපිට ඇක්සස් දෙන්නේ නැහැ. ස්ක්‍රීන්ෂොට් එකක්වත් අඩුම ගානේ ගන්න බෑ රෙකෝඩ් කරගන්නත් එක්කම. ඒකින්ද මම ඔයාලට මේක පැහැදිලි කරන්න ඕන හින්දා මේක වෙනම අපොන් එකකින් ෆොටෝ ටිකක් අරගෙන සහ මේක මේ ෆොටෝ ටිකක් විදිහට තමයි මෙතන මෙහාට ඊළඟ ස්ටෙප් එක පොඩ්ඩක් පැහැදිලි කරන්න යන්නේ. ඉතින් ඔයාලට ඒක පැහැදිලිව ක්ලියර් වෙන්න ඕනේ හින්දා මේකේ Binance Pay එකේ එහෙම නැත්නම් Pay එකේ ආරක්ෂාවට තමයි ඒක එහෙම කරලා තියෙන්නේ. අපිට ස්ක්‍රීන්ෂොට් allow කරන්නේ නැහැ. රයිට් මම මෙතන ඉස්සරහට පැහැදිලි කරන්නම්. ඉතින් මේ ස්ටෙප් එකට තමයි එන්නේ. මම ඊමේල් එක සිලෙක්ට් කරාට පස්සේ ඉතින් ඔයා ඊමේල් එක ඔයාගේ ලිස්ට් එකේ ඊමේල් එකක් නැත්නම් ඔයා අතන ඊමේල් එක ටයිප් කරන්න ඕනේ. ඊමේල් තෝරලා ඊමේල් එක ටයිප් කරන්න. ඊමේල් එක ටයිප් කරලා කන්ටිනියු කරාට පස්සේ තමයි මෙන්න මෙතන ස්ටෙප් එකට එන්නේ. ඉතින් මෙතන පෙන්නනවා අපිට මෙන්න මේ වින්ඩෝ එකේ මෙතන උඩ තියෙන බලන්න arrow එකක්. මෙන්න මෙතන තියෙන පොඩි arrow එකක් USDT කියන කිසිම පොඩි arrow එකක් මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔතන ටච් කරලා අපිට පුළුවන් මේ USDT විතරක් නෙමෙයි අපි ළඟ ස්පොට් එකේ තියෙන coin උනත් වෙන කාට හරි යවන්න. ඉතින් මම ඔතන ටච් කරාට පස්සේ එන තැන ඔයාලට පෙන්නන්නම්. මෙන්න මෙතන තමයි එන්නේ. එතන පොඩි arrow එක ටච් කරාට පස්සේ ඉතින් මේ පෙන්නන්නේ මගේ ස්පොට් එකේ තියෙන coin වර්ග ටික. ඉතින් මේ coin ඕන එකක් අපිට සිලෙක්ට් කරලා යවන විදිහට මෙතනින් තෝරගන්න පුළුවන්. ඉතින් මේකෙදී වැදගත් වෙන්නේ අපිට කිසිදු fee එකක් කැපෙන්නේ නැහැ. ඉතින් මොන coin එක යවුවත් කාට හරි එහෙම නැත්නම් අපේ තියෙන USDT යවුවත් කිසිම fee එකක් කැපෙන්නේ නැහැ. ඉතින් මෙතනදී මම මේ coin වර්ග නෙමෙයි දැන් ඔයාලට මේක පැහැදිලි කරන්න යවන විදිහ පෙන්නන්නේ. මෙන්න මේ USDT යවන විදිහ පෙන්නන්නේ. ඉතින් ඒ යවන විදිහම තමයි අනිත් ඒවා සිලෙක්ට් කරලා යවන්නේ. ඒක පොඩි දෙයක් එතන තියෙන්නේ. රයිට්. ඉතින් මම මෙන්න මෙතන USDT කියන එක තෝරනවා. මට USDT තියෙන ෆන්ඩින් වලට මෙතන 19ක් තියෙනවා කියලා පෙන්නනවා. සහ ස්පොට් එකේ $20ක් තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් මම මෙන්න මෙතන ටච් කරනවා USDT කියන එක ටච් කරාට පස්සේ තමයි ඊට පස්සේ මගේ USDT විදිහට අතන සිලෙක්ට් වෙලා තියෙනවා මෙන්න මෙතන. රයිට්. එතකොට මේ තියෙන්නේ USDT විදිහට සිලෙක්ට් වෙලා මේක තියෙනවා USDT විදිහට. මම තෝරගත්තේ USDT නිසා. ඉතින් මම වෙන coin එකක් මොකක් හරි මෙතන තෝරගෙන දිනනවා නම් ඒ coin එක තමයි මෙතන පෙන්නන්නේ. රයිට්. එතකොට ඒ යවන එක තියෙනවා. මොකක්ද යවන්නේ? USDT ද යවන්නේ, dollars ද යවන්නේ නැත්නම් වෙන coin එකක්ද කියන එක තමයි මෙතන වැටලා තියෙන්නේ. ඊට පස්සේ යට දාන්න තියෙනවා යවන ප්‍රමාණය මෙන්න මෙතන. රයිට්. මෙන්න මෙතන අපිට දාන්න තියෙනවා යවන amount එක ප්‍රමාණය. ඉතින් මෙතන අපිට ටයිප් කරගන්න පුළුවන් මාර මේක USDT මෙතන තේරුවට පස්සේ මෙන්න මේ විදිහ තමයි එන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රමාණය වලට දාගන්න පුළුවන් $10ක් විදියට. මෙන්න මෙතන $10ක් විදියට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් යවන ප්‍රමාණය කීයක්ද? ඔයාලට එතකොට කැමති ගානක්. ඔයාගේ තියෙන $10 වලින් $1 කීයක්ද ඔයා යවන්නේ? වෙන coin එකක් තෝරනවා නම් මේ coin එකෙන් coin කීයක්ද ඔයා යවන්නේ කියන එක ඔයාලට පුළුවන් මෙන්න මෙතන දාගන්න. ඉතින් මෙතන ටයිප් කරන්න විතරයි තියෙන්නේ. ඒකෝර මෙතන ප්‍රමාණය වැටෙනවා. right. ඊට පස්සේ මෙන්න බලන්න මෙතන add note කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන add note අපිට note එකක් දාගන්න පුළුවන්. කෙටි note එකක් මේක කාටද යවුවේ කියන එක පිළිබඳ අපිට note එකක් දාගන්න පුළුවන්. ඉතින් මේක note කියන add note කියන තැන touch කරාට පස්සේ මෙන්න මේ වගේ window එකක් තමයි එන්නේ. මෙන්න මේ වගේ window එකක්. ඉතින් මේ window එකේ අපිට note එක add කරන්න දෙනවා මෙන්න මෙතන. මෙන්න මෙතන අපේ ඒකට keypad එක on වෙනවා. මෙතන keypad එකකින් අපිට දාගන්න පුළුවන් මොකක්ද යවන්නේ කාටද යවන්නේ කියන එක කෙටි note එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒකට මෙතන add note කියන තැන touch කරාට පස්සේ තමයි මේ window එක open වෙන්නේ. ඉතින් මෙතන මම දාගන්නවා to අසාන් කියලා. අපි අසාන්ට යවනවා කියලා හිතාගෙන ඉතින් එයාට මම දාගන්නවා to අසාන් කියලා. right. ඊට පස්සේ මම මේක මෙතන confirm කරනවා. confirm කරාට පස්සේ දැන් ඔන්න බලන්න මගේ අදාළ යවන්නේ USDT එකක් තියෙනවා. ඊට පස්සේ යවන ප්‍රමාණය මම යවන්නේ $10ක් ටයිප් කරගත්තා මම මේ මෙතන තියෙන keyboard එකෙන්. ඉතින් ඒකෙන් $10ක් විදිහට තියෙනවා. මම note එකකුත් දාගත්තා මෙතන to අසාන් කියලා. right. එතන අපිට වෙනස් කරගන්න පුළුවන්. මෙතන edit වලට ගිහලා මෙතන edit දුලා අපිට අවශ්‍ය කරන ටැග් ගාලා එතන change කරගන්න පුළුවන්. right. ඉතින් මෙතන change කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඉතින් to අසාන් කියන එකම තියනවා. අසාන්ට තමයි යවන්නේ කියන එක. ඔයාලට එතන පොඩි note එකක් දාගන්න පුළුවන්. right. ඊට පස්සේ ඔන්න දැන් මම මෙතන ඔක්කොම complete කරගෙන තියෙනවා. යවන්නේ මොනවද? මම යවන්නේ USDT dollars. ඊට පස්සේ කොච්චරද යවන්නේ? $10ක් තමයි යවන්නේ. කාටද යවන්නේ? to අසාන් කියන එකට. එතකොට අර email එකේ අපි දාගත්ත කෙනාගේ නම මෙතනට අපිට දාගන්න පුළුවන්. මෙන්න මෙයාට යවන්නේ කියලා email එක අයිති කෙනාගේ නම. right. ඊට පස්සේ මම මෙන්න මෙතන continue කරනවා. continue button එක touch කරනවා. ඊට පස්සේ continue කරාට පස්සේ ඔයාලට එන්නේ මෙන්න මේ වගේ window එකක්. ඉතින් මෙතනදී අපිට පොඩි confirm mode එකක් දෙනවා. ඉතින් මෙතනදී confirm කරන්න තියෙන්නේ අපි යවන විස්තර හරියටම හරිද කියලා. ඔයා තෝරගත්ත email එක මෙන්න මෙතනද හරිද කියලා බලන්න. ඔයා යවන කෙනාගේ email එකමද මේක. අපිට යවන්න කලින් ඉස්සරහට කන්ටිනියු කරන්න කලින් ආපහු අපිට කන්ෆර්ම් කරගන්න මෙන්න මේ වගේ වින්ඩෝ එකක් දීලා අහනවා මේක හරියද කියලා. හරි. එතකොට මේක යවන්නේ මේ ඇඩ්‍රස් එකටද? ඕකේ හරි. ඊට පස්සේ ඔයා යවන ප්‍රමාණය ආපහු ඔයාලට චෙක් කරගන්න පුළුවන් මෙතනදී. ඊට පස්සේ ඔයා දාගත්ත note එක මෙතන පෙන්නනවා to අසාන් කියලා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන බලන්න payment method fund in wallet කියලා. ඊට පස්සේ යට තියෙනවා payment currency එක කියලා තියෙනවා 10 USDT
කියලා. හරි මෙතනදී අපිට පුළුවන් මෙන්න මෙතන අපි යවන wallet එක මොකක්ද කියන එක වෙනස් කරගන්න. මෙන්න මෙතන තියෙන funding wallet එක කියලා. ඉතින් අපි මේ ඩොලර් යවන්නේ අපේ තියෙන funding wallet එකේ තියෙන ඩොලර්ස් නම් අපිට funding wallet එකම තියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ ඩොලර්ස් තියෙන්නේ මොන wallet එකේද කියලා බලලා ඒ අදාළ wallet එකේ යවන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට තෝරන්න පුළුවන් මේකද මෙන්න මෙතන පොඩි arrow එකක් තියෙනවා. බලන්න funding wallet එක කියන ඉස්සරින්. ඉතින් එතන ටච් කරන්න. එතන ටච් කරාට පස්සේ එතන මම ඔයාලට මෙන්න මේ විදිහ පෙන්නන්නම්. බලන්න එතන ටච් කරාට පස්සේ එන්නේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා පොඩි. එතෙන්දී funding wallet එකේ තියෙන ඩොලර්ස් ගාන මෙන්න පෙන්නනවා. ඒතර මම funding wallet එක තෝරලා තියෙනවා නම් එතනට හරියක් වෙట్లా තියෙනවා. එතකොට funding wallet එකෙන් තමයි මගේ මෙතන ඩොලර්ස් කැපෙන්නේ. මගේ තියෙන ඩොලර්ස් වලින් funding wallet එකෙන් ඩොලර්ස් 10ක් තමයි මම මේ අදාළ කෙනාට යවන්න හදන්නේ. right? ඊට පස්සේ මෙතන තියෙන spot wallet කියලා. ඒකට අපිට spot wallet එකක් ඕන නම් මෙතන select කරන්න පුළුවන්. ඒකට මෙතන හරි ලකුණ මෙතෙන්ට එනවා. ඒකට අපි තෝරලා තියෙන්නේ spot wallet එක. හරි එතකොට අපි මෙතන spot wallet එක තේරුවොත් එතකොට අපි ඩොලර් කැපෙන්නේ spot wallet එකෙන්. එතකොට අපිට මෙතනින් පුළුවන් අපේ නිකන් හරියට අපි bank account තෝරනවා වගේ අපේ තියෙන bank account වලින් සම්පත් බැංකුවෙන්ද BOC එකෙන්ද HNB එකෙන්ද ආදී අපේ තියෙන bank account වලින් මොන bank account එකෙන්ද අපි කාට හරි කල්ලි යවන්නේ වගේ අපිට මේ තියෙන ප්‍රධාන wallet එක අපිට මේ funding wallet එකේ spot wallet එකේ මොන wallet එකෙන්ද අපි කෙනාට මේ ඩොලර්ස් යවන්නේ කියන එක අපිට මෙතන තෝරගන්න පුළුවන්. හරි ඉතින් මම මෙතන මගේ funding wallet එක කියන එක තමයි මම තෝරගන්න තියෙන්නේ. ඒකට funding wallet එකෙන් තමයි මම එයාට ඩොලර්ස් යවන්න හදන්නේ යවන කෙනාට. right ඒකට ඒක කොහොමද මම ගත්තේ? මම ආපහු ඒක බැක් කරලා පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා funding wallet කියන තැනට ආවට පස්සේ පොඩි arrow එකක් ඔන්න ඔතන ටච් කරලා තමයි funding wallet එකෙන් යවන්නේ spot wallet එකෙන් යවන්නේ කියන එක අපිට තෝරගන්න පුළුවන්. right ඊට පස්සේ මම මෙතන අදාළ එක තෝරගත්තට පස්සේ මම continue කරනවා. මෙන්න මෙතන තියෙන continue button එකෙන් මෙන්න මේ continue button එකේ මෙතන කහ පාටින් පෙන්නනවා ඔයාලට පෙන්නනවා continue button එකෙන් continue කරනවා. මෙතන ටික ඔක්කොම check කරගත්තට පස්සේ යවන email එක හරියට check කරගන්නවා අදාළ කෙනාටද හරියම කෙනාද කියලා. ඊට පස්සේ යවන ප්‍රමාණය හරියද? හරි මෙතන වෙනස් වෙලා තිබුණොත් ආපහු අපිට back කරලා වෙනස් කරගන්න පුළුවන්. ඒකින්ද තමයි මෙතන හරියට confirm කරගන්න අපිට මේ විස්තර දීලා අහන්නේ. right ඊට පස්සේ යවන්නේ කාටද note එක දාගත්තක තියෙනවා තුවර්ෂාන් ඊට පස්සේ මොන wallet එකෙන්ද කැපෙන්නේ ඊට පස්සේ කොච්චර ඩොලර් ප්‍රමාණයක්ද කියන එක. right ඊට පස්සේ මම මෙතන continue කරනවා. continue කරාට පස්සේ මෙන්න මේ කහ පාට බටන් එක continue කරන්න. continue කරාට පස්සේ එනතර මම ඔයාලට පෙන්නනවා. right මෙන්න මෙතනට තමයි එන්නේ. ඉතින් මෙතන තමයි වැදගත්ම තැන. මෙතන තමයි අපි අර දාගත්ත අංක 6කිනුත් password එක අහන්නේ. අපි අර pin එකක් set කරගන්න විදිය Binance Pay එකට මම ඔයාලට කලින්ම වීඩියෝ එකක් කියලා තියෙනවා. ඉතින් ඒක බලලා හැමෝම ඒක pin එකක් set කරගන්න ඇති හැමෝම. ඉතින් මෙන්න මේ password එක තමයි මෙතනදී අහන්නේ. ඉතින් ඒක අපි මෙන්න මෙතන එක එක කොට තෝර දෙන්න යන්න ඕනේ නැහැ. මෙතන pin එක ඔයාලට පුළුවන් මෙතන අංක ටික type කරන්න. අංක type කරනකොට එක එක අංකේ අදාළ කොටුවට මෙහෙම ඔටෝම වැටිලා යනවා. right එතකොට අවසාන අංකේ මෙහෙම type කරපු ගමන් ටක් ගාලා එක continue වෙනවා. අපි කොහෙවත් continue කරන්නවත් confirm කරන්නවත් දෙයක් නැහැ. මෙතන අංක අපේ code එක මෙතන type කරන්න විතරයි තියෙන්නේ මේ අංක වලින්. ඉතින් ඒක type කරපු ගමන් ඔටෝම ඒගොල්ලෝ ගන්නවා code එක. right ඉතින් මේ විදිහට කෝඩ් එක දුන්නාට පස්සේ ඉස්සරහට මොකද්ද වෙන්නේ කියන එක බලමු. කෝඩ් එක දුන්න ගමන් අවසාන අංකෙ ටයිප් කරපු ගමන් මෙන්න මේ විදිහේ රිසිට් එකක් ඔයාලට හම්බ වෙනවා. right මේක තමයි payment successful කියලා. මෙන්න මෙතන payment successful කියලා වැටලා තියෙනවා කොළ පාටින් හරියක් එක්ක. ඉතින් අපි යවපු ප්‍රමාණය මෙතන 10 USDT කියලා තියෙනවා. තු කාටද යවුවේ යවපු email address එක. මොකද අපි email address select කරලා මේ email address එක තියෙනවා. ඒක තමයි payment method එක funding wallet එකෙන් තමයි ගියේ. paid with 10 USDT ඩොලර්ස් 10ක් යවුවා කියලා. ඉතින් මේ රිසිට් එක ඔයාලට පුළුවන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔයා ඩොලර් යවපු කෙනාට පාට එකේ යවන්න පුළුවන්. ඒකට එයා දන්නවා මේ අවල් කරන මෙන්න එච්චර ඩොලර් ප්‍රමාණයක් මට එවලා තියෙනවා කියලා. ඊට අමතරව එයාට මැසේජ් එකකුත් හම්බ වෙනවා. සහ එයාට නොටිෆිකේෂන් එකක් හම්බ වෙනවා Binance එකෙන්. සහ එයාට ඊමේල් එකකුත් හම්බ වෙනවා. ඒකට බලා ගන්න පුළුවන්. ඒ වගේනොත් එයාට ඩොලර්ස් ලැබිලා තියෙනවා කියලා. ඉතින් මේ විදිහ යවුවට පස්සේ ඔයාලටත් මැසේජ් එකක් එනවා you paid කියලා පටන් you paid $10 කියලා දවස් වේලාව දිනේ ඔක්කොම විස්තර සටහන් කරලා ඔයාලටත් මැසේජ් එකක් එනවා. සහ ඔයාගේ නොටිෆිකේෂන් එකක් තියෙනවා. ඔයාලට ඊමේල් එකක් එනවා මෙන්න මේ කෙනාට ඩොලර් මෙච්චර ප්‍රමාණයක් යවුවා කියලා. ඒ වගේම ඔයා යවපු කෙනාටත් ඒ විදිහම මැසේජ් එකකුත් හම්බ වෙනවා. එයාට හම්බ වෙන්නේ මැසේජ් එක you received කියලා. ඒ කියන්නේ එයාට ලැබුණා කියලා. ඒකට අපෙන් කැපෙන නිසා අපිට මැසේජ් එක හම්බ වෙන්නේ you paid විදිහට. ඉතින් ඒ විදිහට අපිට චෙක් කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් මේ යවපු කෙනාට ඔයාලට පුළුවන් මේ ස්ක්‍රීන්ෂොට් එක ගහලා එයාට යවන්න. ඊට පස්සේ එයාට චෙක් කරලා බලන්න පුළුවන් එයාගේ wallet එක funding wallet එක හරි එහෙමත් නැත්නම් funding wallet එකට ගිහලා චෙක් කරලා බලන්න පුළුවන්. නැත්නම් overview එකට ගිහලා චෙක් කරලා බලන්නත් පුළුවන් එයාට අදාළ ඩොලර්ස් ටික ලැබිලා තියෙනවද කියලා.
හරි මේ මම ෆෝන් එකෙන් ගහගත්ත ෆොටෝස් ටිකක් තමයි ඔයාලට පෙන්වන්නේ. මොකද මෙතන එනකන් මේ සමහර ස්ටෙප්ස් අපිට බ්ලැක් කරලා තමයි පෙන්වන්නේ. Binance Pay එකේ ආරක්ෂාවට අපිට ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගන්න දෙන්නේ නැහැ. සහ ඒ වගේම රෙකෝඩ් කරන්නත් දෙන්නේ නැති හින්දා. ඒක තමයි ඔරිජිනල් ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට පෙන්වන්න. මේක තමයි ඔරිජිනල් ස්ක්‍රීන්ෂොට් එක. ඉතින් මෙන්න මේක තමයි ස්ක්‍රීන්ෂොට් එක මම ගත්ත එක. ඉස්සෙල්ලා අපේ ඉන්නේ ෆෝන් එකෙන් ෆොටෝ එක ගහපු ස්ක්‍රීන්ෂොට්. ඉතින් මේක තමයි මම අර මට ආපු රිසිට් එකේ payment successful කියලා වැටලා එන රිසිට් එක. ඉතින් මේ රිසිට් එක ඔයාලට පුළුවන් යවන්න අදාළ කෙනාට. එතකොට මේක ඔයාලා ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට ගහලා තියාගන්නත් පුළුවන්. එතකොට එයාටත් මැසේජ් එකක් යනවා හම්බ වුණා කියලා. ඔයාටත් මැසේජ් එකක් කරනවා ඔයාගේ මෙච්චර ඩොලර් ප්‍රමාණයක් යපුණා කියලා. සහ ඔයාට Binance වල notification එකට ගිහිල්ලා බැලුවත් එතනින් පෙන්නනවා. ඒ වගේම ඊමේල් එකකුත් ලැබෙනවා. එයාටත් ඊමේල් එකක් ලැබෙනවා. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් ඕනනම් අපේ Binance මේකේ Binance Pay එකේම history එකට ගිහිල්ලා බලා ගන්න. මේකේ අපේ ඩොලර්ස් කැපිලාද කාටද යවුවේ කොහොමද යවුවේ යවපු සහ එවපු ඒවා ඔක්කොම අපේ history එකෙත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි final step එක. මෙන්න මෙතනට receipt එක එනකන් ඔයාලා දැන් කරන්න දන්නවා. ඉතින් මම මොකක් හරි ඔයාලට ඩොලර්ස් ටිකක් එවුවත් එහෙමත් නැත්නම් ඔයාලා ඩොලර්ස් ටිකක් කාට හරි යවුවත් මේ රිසිට් එක අනිවාර්යෙන් එයාට යවන්න අදාළ කෙනාට ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා. රයිට්. එහෙනම් අපි බලමු history එකට ගිහිල්ලා කොහොමද කියලා. history එකේ මේ යවපු ඒවා සහ කවුරු හරි යවපු ඒවා record ඔක්කොම වැටලා තියෙනවද කියලා අපි බලමු. පොඩ්ඩක් history එකත් check කරලා Binance Pay එකේ. රයිට්. මම ඉන්නේ Binance Pay එක ඇතුලේ. Binance Pay එකට ආවා home page එකට ගිහලා ඔයගොල්ලෝ දන්නවා දැන් එන තැන. ඊට පස්සේ මම එනවා මෙන්න මෙතන. ඔයාලා බලන්න නිකන් clock එකක් වගේ එක කොලයක් වගේ එකක් තියෙනවා. මෙතන තමයි අපි history එක check කරන්නේ මේ Binance Pay එක ඇතුලේ. මෙන්න එතන මම touch කරනවා. එතන touch කරාට පස්සේ අපිට මෙන්න මේ විදිහට එනවා. මෙතන තියෙනවා paid කියලා. paid කියලා කියන්නේ ඔයා යවපු ඒවා. ඔයා යවපු ඒවා paid විදිහට පෙන්නන්නේ සහ ඔයාට ඩොලර්ස් ලැබුණ ඒවා පෙන්නන්නේ received විදිහට. ඉතින් බලන්න මේ paid කියපු තැනින් මම යවුවා නේද? මම මෙතන note එක දාගත්තා මතකද ඔයාලට 2 Ashan කියලා. 2 Ashan කියලා මෙන්න මෙයාට යවුවා 10 USDT විදිහට. ඉතින් ඒක අපේ රින විදිහට තමයි පෙන්නන්නේ. මොකද අපි ඩොලර්ස් කාට හරි යවනවා කියලා කියන්නේ අපෙන් ඩොලර්ස් කැපෙනවා. ඒ කියන්නේ අපෙන් withdraw වෙලා එයාට ලැබෙනවා. ඒකට එයාට පෙන්නන්නේ ඒක ප්ලස් විදිහට, මට පෙන්නන්නේ ඒක මයිනස් විදිහට. ඒ කියන්නේ රින විදිහට අපෙන් කැපිලා එයාට ගියපු විදිහට තමයි පෙන්නන්නේ. ඒකට අපේ පෙන්නන්නේ රින විදිහට paid පැත්තේ. හරි. ඊට පස්සේ අපිට මෙතන received වලට ගිහලා බලා ගන්න පුළුවන් අපිට ලැබුණ ඒවා. ඒ කියන්නේ කවුරු හරි අපිට ඒකව අපිට බලා ගන්න පුළුවන් received වලට ගිහලා. ඉතින් බලමු අපි received කියන එක check කරලා මම මෙතන received කියන එක touch කරනවා. හරි. මේ විදිහට received වලට ආවට පස්සේ පෙන්නනවා මෙතන received කියලා මම highlight කරලා තියෙන්නේ. ඉතින් ඒකේ යටතේ මට ලැබුණු ඩොලර්ස් පෙන්නනවා. කාගෙන්ද ලැබුණේ කොච්චර ප්‍රමාණයක්ද කියන එක. ඉතින් මට ලැබෙනවා නම් මට ඒක පෙන්නන්නේ මේ විදිහට ප්ලස් විදිහට මේ බලන්න ඒපු එකනා ඒපු නම ඔක්කොමත් එක මට වැටිලා තියෙනවා. ඉතින් ආපු date එක සහ ඒක successful කියලා පෙන්නලා තියෙනවා. ඉතින් මේ විදිහට මට පෙන්නන්නේ මේ මට ලැබුණේ ඒවා ප්ලස් විදිහට පෙන්නන්නේ. එතකොට මගෙන් කැපෙනවා නම් ඒවා පෙන්නන්නේ මෙන්න මෙතන paid විදිහට. ඉතින් අපි යවනවා paid ඩොලර්ස් කාට හරි යවනවා නම් අපිට පෙන්නන්නේ මෙන්න මෙතන paid කියන තැන. එතකොට ඒවා රින විදිහට පෙන්නන්නේ. එතකොට අපිට ඩොලර්ස් ලැබෙනවා නම් අපේ account වලට ඩොලර්ස් ලැබෙනවා නම් කවුරු හරි එවනවා නම් ඒවා අපිට පෙන්නන්නේ ප්ලස් විදිහට මෙන්න මේ විදිහට. ඉතින් මේ ඇතුළ touch කරලත් අපිට විස්තර බලන්න පුළුවන්. දැන් අපි paid කියන තැන touch කළා. මම 2 Ashan කියන මම touch කරලා බලන්නම්. විස්තර අපිට බලන්න පුළුවන්. මම දැන් මෙතන touch කරනවා. right. එන විදිහට අපි යවපු payment details ඉතින් මේ විදිහට විස්තර ටික අපිට පේනවා. කාටද යවුවේ මොන email address එකකටද ඉතින් note එක දාපුවා 2 Ashan date එක දිනේ සහ order ID එකක් කියලා තියෙනවා. මෙන්න මේක ඉතාල වැදගත්. මේ ආපු අපි order එකේ මොකක් payment එකේ මොකක් හරි error එකක් වුණොත් ඒක ආපු කෙනාට යවුත් ලැබුණ නැත්නම් හරි අපෙන් කැපිලා එයාට ලැබුණ නැත්නම් හරි ගියේ නැත්නම් හරි අපිට Binance එකට මේ order ID එක දීලා අපිට check කරගන්න පුළුවන් මොකද්ද උනේ කියලා support team එකට ඒගොල්ලෝ අහනවා. මේ payment එකට අදාළ order ID එක අපිට එවන්න කියලා. ඒකට මේක තමයි ඒ order ID එක. ඉතින් අපිට මේ විදිහට history එකෙන් ඒ විස්තර ගන්න පුළුවන්. right. ඊට පස්සේ payment method එක යාපු funding wallet එක කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඉතින් මේකත් ඉතාල වැදගත් මේ order ID එකත්. ඉතින් ඒක history එකට ඇවිල්ලා ඔයාලට ගන්න පුළුවන්. මම back කරලා ආපහු පෙන්නනම්. මේ අදාළ එක උඩින් මෙහෙම touch කරන්න. ඒකට මේ හැම එකටම order ID එකක් තියෙනවා අර විදිහට විස්තරේ. ඒකට මේ received උනේ ඒවගත් එහෙමයි. මට ලැබුණේ ඒවගත් එහෙමයි. මේ අවසානට මට ලැබුණ එක මම පෙන්නන්නම්. right. බලන්න මම මේ අවසානට මට received උනේ එක මම පෙන්නන්නම්. මෙන්න ඒක touch කරා මම. ඒකට මේකෙත් තියෙනවා දැක්කද order ID එකක් කියලා අවසානයේ ආපු date එක note එක සහ from යවුවේ මොකෙන්ද මම යාළුවා තියෙන Binance මේ මට ලැබිලා තියෙන්නේ Binance මගේ ID එකෙන්. ඒ කියන්නේ Binance unique ID එකකින් මේ ටික තමයි මේ විස්තර ටික පෙන්නන්නේ. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් history එකේ මේ විදිහට details ටික. right. ඔය විදිහ තමයි අපි Binance Pay එක use කරගෙන එහෙම අපේ email එක හරි එහෙම නැත්නම් Binance
ID එක හරි එහෙම නැත්නම් pay ID එක හරි use කරගෙන කාට හරි ඩොලර්ස් යවන්න. ඉතින් මම මෙතන ඔයාලට පෙන්නන්න ඕන ඉඳලා email එක විතරක් use කරේ. ඉතින් Binance unique ID එකත් Binance pay ID එකත් use කරගෙන යන විදිහත් ওই steps ටිකම තමයි වෙනස් වෙන්නේ. අපි අදාළ එක යවන්න ඕන මොඩ් එක තෝරගන්න විතරයි. email එකෙන් යවන්නේ, pay ID එකෙන් යවන්නේ සහ ඊට පස්සේ Binance unique ID එකෙන් යවන්නේ කියන එක. ඉතින් මම ඔයාලට කිව්වා phone number එකෙන් යවන්න කරන්න ඒවා හදන්න යනවා. මොකද phone number එක නිතර අපි හැමදේම යූස් කරන නිසා අපි හැමතැනම අපි දීලා තියෙන ඉඳලා ගොඩක් ඇප් වලට තව ලින්ක් කරලා තියෙයි. ඒකින්ද පොඩ්ඩක් කනෙක්ෂන් උත් සම්බන්ධ කරලා ඩවුල් ඒකින්ද ෆෝන් නම්බර් එක කරා යවන්න එපා. ඒක ඩේන්ජරස්. ඒකින්ද අනිත් තුන ඊමේල් එක Binance Pay ID එක සහ Binance Unique ID එක ඔයාලට යූස් කරන්න පුළුවන්. මේ Binance Pay එක හරහා අපේ ඩොලර්ස් එහෙම නැත්නම් අපේ ක්‍රිප්ටෝ වෙන කාට හරි යවනකොට. හරි එතකොට අපි මේ කතා කරේ අපේ ඊමේල් ඇඩ්‍රස් එක හරහා ඩොලර් යවන විදිහ එහෙම නැත්නම් Binance Pay ID එක හරහා සහ Binance Unique ID එක හරහා ඩොලර් යවන විදිහ කතා කරේ හෝම් පේජ් එකේ දකුණු අත පැත්තේ ඉහළ තියෙන Binance Pay කියන අයිකන් එක. එහෙම නැත්නම් අලුතෙන් හදන Binance Pay කියන ඔප්ෂන් එක යූස් කරගෙන. එතකොට ওই විදිහට අපිට Binance Pay එක යූස් කරගෙන අපේ ඩොලර්ස් කාට හරි සෙන්ඩ් කරන්න. එහෙම නැත්නම් withdraw කරන්නත් අපි මේ වචනේ යූස් කරන withdraw කියන වචනේ withdraw කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කාට හරි සෙන්ඩ් කරන්න පුළුවන්. එතකොට මීට අමතරව මේ Binance Pay කියන ඔප්ෂන් එකට අමතරව අපිට පුළුවන් තව විදිහකින් ඊමේල් එක සහ අපේ Binance Pay ID එක Unique ID එක යූස් කරගෙන යවන්න. ඉතින් මේ අපි කතා කරේ Binance Pay කියන හෝම් පේජ් එකේ උඩ තියෙන දකුණු අත පැත්තේ උඩ තියෙන අයිකන් එක යූස් කරගෙන යවන්න. ඉතින් තව විදිහක් තියෙනවා මේ ටිකම යොදාගෙන. එහෙම නැත්නම් මේ අපේ ඊමේල් එකයි Binance ID එකයි Unique ID එකයි යොදාගෙන ඩොලර් යවන තව විදිහක් තියෙනවා. තව පාත් එකක් තියෙනවා වෙනම. ඉතින් මේ පාත් එකෙත් මේ ස්ටෙප් ටිකම තමයි දෙන්නේ. හැබැයි යන පාත් එක වෙනස්. ඒකයි වෙනස්. ඉතින් මම ඒකත් මේ වීඩියෝ ලෙසන් එකේ ඔයාලට කියලා දෙන්නම්. ඒකෝට ඒකත් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම මෙතනින් බෑක් කරලා යනවා හෝම් පේජ් එකට. රයිට් හෝම් පේජ් එකට ඇවිල්ලා ඔයාලා යන්න ඕන වොලට්ස් වලට. මෙතන වොලට්ස් වලට යන්න. හරි. වොලට් වලට යන මම ඔන්න බලන්න වොලට්ස් වලට ගියාට පස්සේ හරි වොලට්ස් වලට ගියාට පස්සේ මට පුළුවන් මෙන්න මෙතන එක්ක මම ෆන්ඩ් ස්පොට් හරි ෆන්ඩින් හරි වොලට් එක සිලෙක්ට් කරලා තියෙනවා. මේ දෙකෙන් එක මොකක්ද ඒකට කමන්නේ. ඔන්න මම දැන් ෆන්ඩින් වොලට් එක තෝරලා තියෙනවා. හරි. ඔන්න මම ෆන්ඩින් වොලට් එක තෝර ගන්නවා. වොලට් වලට ඇවිල්ලා ඒක යටතේ තියෙනවා නේද withdraw කියලා. රයිට්. ඔන්න withdraw කියන එක මම ටච් කරනවා. ඔන්න withdraw කියන එක ටච් කරාට පස්සේ අර වගේම මෙන්න මෙතනම ක්‍රිප්ටෝ කියන මේක යටතේ අපි යවන්න ඕන කොයින් එකක් යවන්න ඕන මොන හරි ක්‍රිප්ටෝ කරන්සි එකක්ද නැත්නම් ඩොලර්ස්ද කියන එක තෝරගන්න ඕන. නැත්නම් මෙතන සර්ච් කරලා අදාළ අපිට කොයින් එක හරි ඩොලර් එක හරි තෝරගන්න පුළුවන්. මම මෙතන යවන්නේ යට USDT නිසා මම මෙතන USDT තෝරගන්නවා. හරි. අන්න මම USDT තෝරගත්තා. අන්න හරි. ඊට පස්සේ මෙන්න මෙතන එනවා දැක්කද වින්ඩෝ එකක් පොඩි. ඒකට අපි යවන්න ඕන ක්‍රිප්ටෝ නෙට්වර්ක් එක හරහාද ඔයාලට මතක ඇති අපි ක්‍රිප්ටෝ නෙට්වර්ක් එක හරහා යවනකොට කතා කරා ඒත් එතකොට මේ withdraw option එක යටතේම එතකොට අපි කතා කරේ මෙන්න මේ විතර send via network කියන එක. හරි. එතකොට දැන් අපි මෙතෙන්දි තෝරන්නේ මෙන්න මෙතන send via email phone ID කියන. හරි. ඒක ඒසි. හරි. මෙතන ඒක යටින් දාලා තියෙනවා send to Binance user easy instant and zero fee කියලා. හරි. එතකොට Binance user connect එකම යවන්න මේක තමයි හොඳම ක්‍රමය. වෙනත් Binance account එකකට අපි ඩොලර්ස් යවනකොට මේක තමයි ලේසිම ක්‍රමය. හරි. එතකොට මේක තමයි easy ගොඩක්ම පහසුයි. අනිත් එක instant ඒ කියන්නේ ඉක්මන් ශනික ඉක්මනටම යනවා. ඒ වගේම තමයි zero fee. right. එතකොට මේක තමයි හොඳම ඔප්ෂන් එක. right. එතකොට අපි තෝරන්නේ මෙන්න මේක send via email phone/id කියන එක. right. අපි crypto network එක කරා යනකොට තේරෙන්නේ මෙන්න මෙතන send via crypto network කියන එක දැන් තෝරන්නේ මෙතන. right. ඔන්න මම මෙතන ටච් කරා. right. ටච් කරාට පස්සේ අර වගේම අපිට ෆිල් කරන්න පොඩි ස්ටැන්ඩ් කීපයක් කරනවා. නිකන් බැංක් එකකට ගිහිල්ලා ස්ලිප් එකක් ෆිල් කරනවා වගේ ලේසි. ඉතින් මෙන්න මෙතනදී පළවෙනි එකෙන් පෙන්නන්නේ අපිට මෙන්න මෙතන send bond යවන මොඩ් එක. හරි. ඒ කියන්නේ මොකක් හරහාද යවන්න කියන එක. හරියම ලේසි. මෙන්න මෙතන arrow එක පොඩි arrow එකක් තියෙනවා. අන්න එතන ටච් කරාට පස්සේ අපි අර වගේ Binance Pay එක හරහා අපි යවුවානේ. හරි. email එක හරහා අපිට යවන්න පුළුවන්. මම කියවනේ phone number එක හරහා යවන්න පුළුවන්. Binance ID Binance Pay ID එක හරහායි යවන්න පුළුවන් කියලා. ඉතින් අන්නේ ඔප්ෂන් ටිකම තමයි මෙතනත් තියෙන්නේ. අර Binance Pay එක හරහා කරපු එකම වෙනත් මාර්ගයකින් වෙනත් පාත් එකකින් ඇවිල්ලා කරන එකම තමයි මේ කරන්නේ. හරි. ඒකට මෙතනත් අර වගේම තමයි. අර යවන මාධ්‍ය කීපේ මෙතන තියෙනවා. එක්ක ඊමේල් එක අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් මෙතනදී. එහෙම නැත්නම් ෆෝන් නම්බර් එක තෝරගන්න පුළුවන්. ෆෝන් නම්බර් එක තෝරන්න යන්න එපා. එහෙම නැත්නම් Binance ID සහ Binance Pay ID කියන එක තෝරන්න පුළුවන්. මෙතෙන්දී තව අපිට වාසියක් විදියට දීලා තියෙනවා. අනිත් එක තමයි මෙතන දෙකම එකයි. මේ දෙක තේරුවාට පස්සේ Binance ID එකයි Binance Pay ID කියන එකයි මේ දෙකම ඔප්ෂන් දෙකම එකට දීලා තියෙනවා. එතකොට මේක සිලෙක්ට් කරාට පස්සේ එතකොට ඔයාට පැටලෙන එක අඩු කරලා තියෙනවා මෙතෙන්දී. ඒකයි කරලා තියෙන්නේ ඒගොල්ලෝ. එතකොට මෙතනදී දැන් මේක තේරුවාට පස්සේ ඔප්ෂන් දෙකම තියෙනවා. මොන බලන්න මම දැන් මේක තෝරලා තියෙන එක තමයි මෙතනින් පාටින් සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒකෝර මෙන්න මෙතනට ආවට පස්සේ send bond එක දැන් අපි යවන්නේ Binance ID හරි Binance Pay ID කරා
හරි කියන එක තමයි මෙතන තෝරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන යවන්න ඕනේ pay ID එක හරි නැත්නම් මේ Binance ID එක හරි pay ID එක. නැත්නම් දෙකෙන් මොකක් දැම්මත් අවුලක් නැහැ. මොකද මොඩ් එකේ දෙකම තෝරලා තියෙනවා. දැන් ඔයාලට Binance Pay එක හරහා යවනකොට මතක ඇති එතනදී Binance ID එක වෙනම තෝරලා යවන්න තියෙනවා. Binance unique ID එක වෙනම තෝරලා යවන්න තියෙනවා. ඒක දැන් ඔයාලට ওই දෙක පැටලෙන්න ඉඩ තියෙන හින්දා මේකදී අපිට ඒක ලේසි කරලා තියෙනවා. දෙකම එකට එකම මොඩ් එකක තියෙනවා. හරි. ඒකෙන් තමයි දැන් මෙතන Binance ID එක දැම්මත් අවුලක් නැහැ. Binance Pay ID එක දැම්මත් කමන්නේ මෙතන. හරි. මොකද මෙතන මේ මොඩ් එකේ අපි යවන මොඩ් එක දෙකම ඇතුළත් කරලා තියෙනවා. දෙකම එකට ඇතුළත් කරලා තියෙන එකයි මෙතන තියෙන වාසිය. ඉතින් මෙතන අපි එක්ක Binance ID එක දෙනවා නැත්නම් Binance Pay ID එක දෙනවා. මෙතන අපි මේක තෝරගත්ත හින්දා. එහෙනම් නැත්නම් ඔයා මෙතන arrow එකට යන්න මෙතන arrow එකට ගිහිල්ලා ඔයා තෝරගන්න තියෙන email එක නම් ඔන්න email කියන එක මම තෝරගත්තා කහ පාටින් උනේ ඒකයි. එතකොට ඔයා මෙතන දෙන්න ඕනේ email address එක. යවන්න ඕනේ email address එකනේ. යවන්න ඕනේ මොඩ් එක මේ email හරහා තමයි යවන්නේ කියන එක තෝරගත්තා. එතකොට ඒ යවන්නේ email address එක. හරි. යවන කෙනාගේ email address එක මෙතන දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන තර වගේ amount එක දාන්න ඕනේ. හරි. මෙතන යවන ඩොලර් කීයක්ද කියන එක දාන්න ඕනේ. ඊට පස්සේ මෙතන යවන්නේ මොන wallet එකෙන්ද කියන එක අර වගේ. හරි. මෙතන අපිට පුළුවන් spot and funding කියන එක මේ විදිහට මොන wallet එකෙන්ද කියන එක තෝරගන්න. මෙතනත් අර විදිහම තමයි ඔයාලා දන්නවා. spot wallet එකේ යවනවා නම් මෙතන කහ පාට හරි ඒකෙන් තියෙන්න ඕන. funding wallet එකේ යවනවා නම් කහ පාට හරි ඒකෙන් තියෙන්න ඕන. හරි. ඒක අපිට පුළුවන් ওই දෙකෙන් එකක් තෝරගන්න. ඒක මම මේක මේ විදිහට spot wallet එකේ කියන එක ටික් එක අයින් කරනවා. ටච් කරලා ඒක දැන් මගෙන් කැපෙන්නේ funding wallet එකේ. funding wallet එකේ තියෙන ඩොලර්ස් වලින් තමයි මම දැන් එහාට යවන්න හදන්නේ කියන එක තමයි මේකේ අර්ථය. යවන්න ඕන මොන wallet එකෙන්ද කියන එක අපිට මෙතන තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මම confirm කරනවා. right අපි මේක හරහා ටිකක් යවලා බලමු. live එකක් යවලා වාට දෙන්න පුළුවන්. මේකට ගාලා රිසිට් එක ලැබෙන විදිහත් මේකේ රිසිට් එක ලැබෙන විදිහත් ඒකම ඉගෙන ගන්න පුළුවන්. right ඉතින් මම මේකේ email address එක කරා යවන්න දේවල්ට පෙන්නන්න. හරි. එහෙම නැත්නම් Binance Pay ID එක කරා අපි දැන් email එක කරා එකක් යවුවානේ. මම මේකේදී ඔයාලට උදාහරණයක් විදිහට පෙන්නන්න Binance Pay ID එක හරි unique ID එක හරි හරි යවන විදිහ. right. එහෙනම් මම මෙතෙන්දී තෝරගන්නේ මේ උඩම තන මම තෝරගන්නේ මෙන්න මෙතන email කේන්දර මෙන්න පොඩි arrow එකට ඇවිල්ලා මම තෝරගන්නවා මෙන්න මේක Binance ID හෝ Binance Pay ID දෙකෙන් එකක්. මේ දෙකම එකක්. දෙකම එකට තියෙන හින්දා අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක දෙකෙන් එකක්. හරි මෙන්න මෙතන මම ටච් කරනවා. ටච් කරාට පස්සේ ඒක කහ පාට වෙලා ඉතින් හරියට පැටෙනවා. ඔන්න බලන්න. right. අන්න දැන් ඒකට යවන මාර්ගයේ කියලා තියෙන send mode එක Binance ID නැත්නම් Pay ID කියන එක. ඊට පස්සේ මම මෙතන ටච් කරන්නේ මෙතන දැන් type කරන්න ඕන අර එක Binance unique ID එක. එහෙනම් නැත්නම් Binance Pay ID එක. ඔය දෙකෙන් මොකක් type කරත් අවුලක් නැහැ. මොකද යවන මාර්ගය විදිහට මෙතන දෙකම තියෙන නිසා අවුලක් නැහැ. right. ඒකද එක Binance Pay ID එක හරි Binance unique ID එක හරි මම දැන් මෙතන type කරනවා මට යවන්න ඕන කෙනාගේ. හරි. මම දැන් මේක type කරලා ඔයාලට පෙන්නනවා. හරි යවන්න ඕන කෙනාගේ Binance ID එක ඕන මම මෙතන type කරගත්තා. මෙතන දෙක එකක් දෙන්න පුළුවන්. එක Binance ID එක හරි Binance Pay ID එක හරි. දෙකෙන් එකක් අපිට දෙන්න පුළුවන් මෙතන. right. මේක දෙකම මෙතන select කරලා තියෙන ඉන්න අපිට මොකක්ද වුණත් මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕන මම Binance ID එක දාගත්තා. ඊට පස්සේ මෙතනත් අපි select කරගමු ඩොලර්ස් 10ක් කියන එක. එමේ යවන්න ඕනේ amount එක මම යවන්න ඕන මට ඩොලර්ස් 10යි. right. ඊට පස්සේ යටට එනවා. යටට ආවට පස්සේ මෙතනත් අර වගේම අපිට යවන්න ඕන funding එකෙන්ද නැත්නම් අපේ තියෙන spot wallet එකෙන්ද යට යවන්න ඕනේ. මොකෙන්ද අපේ තියෙන ඩොලර්ස් කැපෙන්නේ කියන එක. ඒක මගේ තියෙන spot wallet එකේ මේ ඩොලර් 20ක් තියෙනවා. funding wallet එකේ තියෙන 109ක්. ඉතින් මම තෝරගන්න තියෙනවා funding wallet එක. ඒක මගේ තියෙන funding wallet එකේ තියෙන සල්ලි වලින් තමයි ඩොලර්ස් වලින් තමයි මම යට යවන්නේ. right එක මම මෙතන select කරගෙන තියෙනවා කාපාටි. right ඊට පස්සේ මම මෙතන confirm කරනවා. ඔන්න මම confirm කරා. right ඊට පස්සේ මෙතන funding wallet කියන එක තේරලා තියෙනවා. ඊට පස්සේ පොඩි note එකක් දාන්න පුළුවන්. අපි මේකක් දාමු. මොකක් හරි පොඩි note එකක් දානවා. right ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන list එක දාලා මෙතන daily withdraw limit එකක් අපිට දාලා තියෙනවා. හරි ඊට පස්සේ මෙන්න මෙතන total amount එක අපි 10ක් තමයි යවන්නේ. මෙතන no fee කියලා දාලා තියෙනවා. no fees කිසිම fee එකක් කැපෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන send කියන එක දෙන්න. මම send කියන එක touch කරනවා. right ඔන්න send කියන එක touch කරාට පස්සේ ආපහු වරපාන්ට අපේ මේ order එක යවන්න තියෙන order එක confirm කරන්න දෙනවා. ඒ කියන්නේ අපි අර දාපු details ආපහු check කරගන්න දෙනවා. right එතකොට send bond එක යවන්නේ අපි Binance ID එක හරහා. හරි Binance ID එක හරහා තමයි යවන්නේ. එතකොට to කාටද මෙන්න මේ Binance ID එකට. හරි එතකොට මෙතනදී අපිට ආපහු ඔයා අතන type කරා නම් ආපහු මෙතනදී ඒක check කරගන්න පුළුවන්. right ඒකින්ද තමයි order එක යවන්න කලින් මේ order එක confirm කරන්න මෙතන අපි ආපහු අපිට මේ විදිහට විස්තර දෙන්න. ඒකට ඔයා මෙතන අනිවාර්යෙන් ඒ යවන ID එක සහ email address එකක් හරි pay ID එකක් නම් ඒක ආපහු check කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට පුළුවන් check කරගන්න. right check කරලා පස්සේ ඒක okay නම් ඊට පස්සේ යවන්න ප්‍රමාණය 10යි.
from funding wallet එකෙන් තමයි යවන්නේ. ඊට පස්සේ note එක දාගත්ත එක තියෙනවා. ඊට පස්සේ මෙතන දානවා right, enjoy instant arrival with no fees, refunds are not supported. හරි, refunds කරන්නේ නැහැ. ඒකින්ද මේක හරියට බලලා යවන්න ඕනේ. යවන කෙනාට email එකෙන් යවනවා. email එක හරියට බලන්න ඕන. ID හරි Binance ID එක හරහා යවනවා. ඒවා හරියට check කරලා යවන්න ඕනේ. right, ඒක තමයි තියෙන වැදගත්කම. හරියට check කරන්න ඕනේ ඒක. හරි, ඒක තමයි මෙතන confirm mode එකකුත් අපිට දෙන්නේ. මෙතනදිත් අපිට ආයි හරියට check කරගන්න. right, දීලා මෙතන next කරන්න. මම next කරනවා. right, මේ විදිහට next කරාට පස්සේ ඔයාලට පේනවා ආපහු අර විදිහට අපි අර Binance Pay එකේ pin එකක් දාගත්තේ සංඛායකින් password එකක් දාගත්ත එක මෙතනින් අපෙන් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ set pay pin කියන එකදී ඉතින් මෙතන password එක මේ code එක අනිවාර්යයෙන් ඔයාලා දාලා තියාගන්න. ඒක වගේ ආරක්ෂාවට වැදගත්. ඉතින් ආපහු මම අර code එක දෙනවා. right, මම code එක දුන්නා. code එක දුන්න ගමන්ම ඔටෝම එක ගත්තා. අරගෙන මෙන්න මේ විදිහට send successful කියලා වැටුණා. right, එතකොට දැන් අපිට යවපු කෙනාට ඒක ගිහිල්ලා තියෙන්නේ $10,000. ඔන්න මට මැසේජ් එකක් ආවා. ඔයාගෙන් මෙන්න මේ ගාන මෙන්න බලන්න. මැසේජ් එකේ තියෙනවා you paid said $10 යවලා තියෙන බලන්න වෙලාව තියෙනවා. ඊට පස්සේ time එක තියෙනවා. ඊට පස්සේ Binance account එක visit කරලා බලන්න කියලා තියෙනවා. right, ඔන්න විදිහට අපිට මැසේජ් එකක් එනවා. ඒ වගේම අපිට notification එකකුත් එනවා. එතකොට මේක දැන් හම්බ වුණා කියලා එයාටත් මැසේජ් එකක් එනවා. එතකොට එයාට email එකකුත් යනවා. එයාට notification එකකුත් එනවා. මෙන්න මේච්චර ඩොලර් ප්‍රමාණය මෙන්න මෙයාගෙන් ආවා කියලා. අර වගේම අපිටත් පුළුවන් මෙතන screenshot එකක් අරගෙන මේකේ මෙන්න මේ successful send successful කියන එක එයාට මෙතනින් අපිට මේ receipt එක එයාට යවන්න පුළුවන්. මේකේ screenshot එකක් අරගෙන receipt එකක් විදියට. හරි. ඒතකොට මේකේ විස්තර ඔක්කොම තියෙනවා. මේ send mode එක යවුවේ මොකක් කරාද? මේ ID එක හරහා කොච්චර ඩොලර් ප්‍රමාණයක්ද මොන wallet එකෙන්ද note එක දාපු එක තියෙනවා. හරි, create time එක තියෙනවා වෙලාවත් එක්ක. ඊට පස්සේ order ID මේ හැම එකම මේ order ID එකක් කියලා එකක් එනවා මේ receipt වල. හරි, කලින් එකෙත් එනවා. කලින් එකේ receipt එකෙත් මේ විදිහට order ID එකක් කියලා තියෙනවා. මොකක් හරි ගැටලුවක් වුණොත් මේ order ID එකෙන් අපිට Binance එකට දීලා track කරලා බලන්න පුළුවන් මොකක්ද ඔයා යවපු order එකට වෙලා තියෙන්නේ. ඔයා යවපු order එක ගිහිල්ලා නැත්නම් හරි ඔයා වැරදියට type කරලා තියෙනවා. ඒවා check කරගන්න පුළුවන් මෙන්න මේ order ID එකකින්. ඒකින්ද මේ send successful කියන එක screenshot එකක් අරන් තියාගන්න. ඒකේ order ID එක තියෙනවා. ඉතින් එහෙම නැත්නම් අපිට history එකට ගිහිල්ලත් අපිට ගන්න පුළුවන් මේ යවපු ඒ වගේ විස්තර. right, එතකොට මේ විදිහට මේකේ screenshot එකක් අරන් අදාළ කෙනාට යවන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට option දෙකක් කරන කතා කරා. Binance Pay හරහා home page එකේම තියෙන Binance Pay එක හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් එතනදී email ID එක හරි මොකක් Binance ID හරි Pay ID එක හරි phone number එක හරි තෝරලා යවන්න. phone number එක යවන්න එපා කියලා කිව්වා. එහෙමත් නැත්නම් මේ දැන් ඔයාලට මේ කතා කරපු option එක හරහා ඔයාලට පුළුවන් wallet වලට ඇවිල්ලා wallet වල spot wallet එක හරි funding wallet එක හරි තෝරන්න. මම මෙතන අප back කරන්න ඔයාලට ඒක පේන්න ඕන හින්දා right, මේ විදිහට wallet වලට ඇවිල්ලා එක්ක spot wallet එක හරි funding wallet එක හරි තෝරලා withdraw වලට එන්න. withdraw වලට ආවට පස්සේ මෙතන අපිට අදාළ යවන්න ඕන coin එක තෝරගන්න තියෙනවා. USDT කියලා මම තෝරගත්තා. ඊට පස්සේ එනවා මෙන්න මෙතන option එක. අපි යවන්න ඕන network එක හරහාද එහෙමත් නැත්නම් email එක හරහාද කියන එක. ඉතින් මම මෙන්න මෙතන තේරුවේ මෙතන තෝරලා තමයි අර කියන ඉල්ලපු අපේ විස්තර ටිකට අපි කියන slip එක වගේ අහපු විස්තර ටිකට ඒ විස්තර ටික දාලා යවුවට පස්සේ තමයි මෙන්න මේ විදිහට ඔයාලට receipt එකක් ආවේ. ඒක Binance Pay එක හරහා කෙලින්ම home page එකට ගිහලා එහෙම යවන්නත් පුළුවන්. එහෙම නැත්නම් wallet වලට ඇවිල්ලා withdraw කියන option එක හරහා එහෙම යවන්නත් පුළුවන්. zero fee එකක් යටද කිසිම fee එකක් කැපෙන්නේ නැහැ. ඒක fee එකක් කැපෙන්නේ network එක හරහා යවනකොට තමයි. ඒකට අපිට network එක හරහා යවන එක වැදගත් වෙන්නේ. fee එකක් කැපුණාට අපිට වෙන wallet වලට hardware සහ software wallet වලට යවනකොට හොඳයි. අපි ඒක ඉස්සර කතා කරමු. ඒකට Binance account හරහා අතර අපි ඩොලර් සහ cryptocurrency වමාරු කරගන්නකොට වෙන කාට හරි යවනකොට අපි use කරන්නේ ගොඩක් දුරට මෙන්න මේ Binance Pay කියන option එක. මම දැන් කතා කරපු option දෙක Binance Pay එක හරහා යවන විදිය සහ අපේ funding wallet එකට ඇවිල්ලා withdraw option එක touch කරලා එතනින් යවන විදිය. ඉතින් ඒකට කිසිම fee එකක් කැපෙන්නේ නැහැ. ඒකින්ද ඒක ආරක්ෂාකාරී. ඒක තමයි හොඳම ක්‍රමය Binance Pay එක use කරලා අපිට වෙන කාට හරි ඩොලර්ස් යවන විදිහ නැත්නම් ක්‍රිප්ටෝ යවන විදිය. හරි, මේක තමයි ලේසිම ක්‍රමය. ඉතින් මේක ඔයාලා ඉගෙන ගන්න. ඒ වගේම Binance Pay එක පිළිබඳ මේ Binance Pay එකේ දැන් කතා කරේ withdraw ගැන විතරයි. එහෙම නැත්නම් වෙන කාට හරි ඩොලර් send කරන ගැන විතරයි. Binance Pay එක පිළිබඳ තව ලොකු කතන්දර කීපයක් තියෙනවා. ඒක හරි ඉන්ට්‍රස්ට් එක අපිට පුළුවන් ක්‍රිප්ටෝ බොක්ස් එකක් ක්‍රියේට් කරගන්න, gift එකක් විදියට යවන්න, payment එකක් රික්වෙස්ට් කරන්න සහ අපිට පුළුවන් මේ reload දාගන්න පුළුවන්, top up කරගන්න පුළුවන්. මේ හරි තව ගොඩක් විස්තර තියෙනවා. අපිට පුළුවන් barcode එකක් ක්‍රියේට් කරගන්න. ඉතින් මේ වගේ දේවල් කරගන්න පුළුවන්
බයිනන්ස් පේ කරා. ඉතින් බයිනන්ස් පේ පිළිබඳව සම්පූර්ණ වීඩියෝ එකක් ෂෝට් වීඩියෝ එකක් මම ආයෙත් ඉස්සරහට ගෙනවා. ඉතින් දැනට බයිනන්ස් පේ කරා ඉන්ටර්නෙට් කරායි බයිනන්ස් ID කරායි දෙක යන වීඩියෝ දැනගෙන හිටියම ඉතින් ඉස්සරහට අපි ලොකුවට කතා කරමු. හරි එහෙනම්